හරි අයිබන් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ BYD Atto 3 එක එයා ෆිල්ටර් එක කොහොමද අපි ගලවලා චෙක් කරගන්නේ කියලා. අපි බලමු ඒක. මේක අරගෙන මම ටික වෙන් කරගෙන මේකට අපිට රුපියල් 2 කාසියක් වගේ තිබුණොත් ලේසි. මෙන්න මේ කාසිය මෙන්න මෙතන තියෙන පොඩි නොබ්බයක් වගේ එකක්. ඒකේ තියෙන පොඩි කාසියක් දාන්න පුළුවන් තැනක්. එතනට දාලා මේක පොඩ්ඩක් අල්ලලා එහෙම කරවුවාම එක පැත්තකට කරකිනවා. ඊට පස්සේ මේ පැත්තත් මේ විදිහට අල්ලලා කරකවුවාම කරකිනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ කෑලි දෙක එළියට ගන්න. මේකත් පුළුවන් එළියට ගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ගැලවෙනවා මේක. ඊට පස්සේ මෙතන ඇතුලේ තියෙන එයා ෆිල්ටර් එක. මෙතන ඔබලන්ට පේනවද මෙන්න මෙතන තමයි AC එකේ ෆෑන් එක තියෙන්නේ. මෙන්න මෙතන තමයි එයා ෆිල්ටර් එක තියෙන්නේ. ලොක් එක මේ ලොක් එකෙන් එළියට මේක. මෙතනට මේ අමාරුයි. මෙන්න මෙතන තියෙනවා මේ ලොක් එක. මේ ලොක් එක මෙතන පන්නපුවාම මේ ගලවලා ගන්න පුළුවන්. මෙන්න මේ ලොක් එක. ඊට පස්සේ මෙන්න මෙතන තමයි යා ෆිල්ටර් එක තියෙන්නේ. මේක තමයි යා ෆිල්ටර් එක. මේක ඉතින් අපිට ගෙදරදීත් මාරු කරගන්න පුළුවන්. මේක තමයි මොඩල් නම්බර් එක යා ෆිල්ටර් එකේ. මේක ඔයගොල්ලන් පේන්නේ මේ උඩින් එන ඩස්ට් එක පොඩ්ඩක් මේ තියෙනවා විදිහට වගේ. මේ පැත්තෙන් උලන් මේ පැත්තෙන් තමයි ෆිල්ටර් වෙලා එළියට එන්නේ. හරි බලමු මේක අපිට පොඩ්ඩක් සුද්ධ කරගන්න පුළුවන්ද කියලා.
ටිකක් තිබ්බ ඩස්ට් එක ටිකක් අඩු වෙලා වගේ තියෙනවා. අපි දැන් මේ කපව දාගෙන බලමු. මෙතන තියෙනවා ලොක් එකක්. මේ ලොක් එකට මේ කෑල්ල මෙතන ඊළට මේක දාලා මේකෙන් තියලා මෙතන නිකන් තද කරන් තියෙන්නේ. එච්චරයි. ඊට මේක දානකොට මේකේ තියෙන පොඩි මේ කට්ට දෙකක්. මේ කට්ට දෙකට වටින්න. මේක මොකද ඇතුලේ වෙන ලොක් එකක් නැහැ. මේ දෙකට අර දෙපැත්තේ ප්ලාස්ටික් දෙක කෑලි දෙක හිර වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ මෙහෙම හිර වෙනවා මේක දාපුවම. සමහර වාහනවල ඇතුලේ තියෙනවනේ නා ෂොක් එකක් වගේ එකක්. මේක එහෙම නැහැ. මේ කෑල්ල ඇවිල්ලා මෙතන නිකන් හේතු වෙන එක වෙන්නේ මේ කෑල්ල. මේකේ තියෙන පොඩි රබර් එකක්. මේ රබර් එකක්. මේ රබර් එක මෙතන නිකන් හේතු වෙනවා නිකන්. සරල ගැජට් එකක් තියෙන්නේ. මේක මෙතනට දාලාම දාන්න වෙනවා. ටවුල් දෙකේ කාසිය ඕන වෙනවා. මේක දාලා එතනට දාපුවම පොඩි ලොක් එකක් වැටෙනවා ටික් කරලා. මේක අරලත් එතනට දාලා මේක මේ ඕගොල්ලන්ට පේන ඇති මෙතන මේ පැත්ත. මෙන්න මේක ඇද්ද. මෙන්න එතන තියෙනවා මේ තියෙන්නේ. මෙන්න මේ ලොක් එක මෙහෙම වැටෙන එක වෙන්න මෙතනට. හරි. අන්න ඔහොම වැටෙන එක තමයි වෙන්නේ. මෙන්න මේ කෑල්ල අන්න එහෙම ලොක් වෙනවා එතනට. හරි. ඊට පස්සේ ඉතින් අපි වැඩි හරි. හරි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.